එකමත් එක ගමක දුප්පත් ගොවියෙක් හිටියා. ඒ ගොවියාට පුතාලා 3 දෙනෙක් හිටියා. එයාලා හරිම දුප්පත්. මෙයාලට තිබුණේ ගෙදර ඉස්සරහා තිබුණ හොඳට වැඩුණු පියාස් ගසක් විතරයි. එයාලගේ රාජ්‍යයේ රජතුමා පියාස් වලට ගොඩක් කැමතියි. මේ දුප්පත් ගොවියා එයාගේ පුතාලා 3 දෙනාට කතා කරා. කතා කරලා කිව්වා පියාස් කෝඩයක් රජුට ගිහින් දෙන්න කියලා. ඉතින් මේ ගොවියා පියාස් ගෙනියන්න ඉස්සන කූඩයක් හැදුවා. කූඩය කොළ වලින් ආවරණය කර ඒකට පියාස් වලින් පුරවවුවා. ඔහු තම වැඩිමහල් පුතාට ඒ රජුට පෑගි ලෙස ගෙනෙන ලෙස බාර දුන්නා. යන මඟදී කිසියෙකුට ඒවා සොරකම් කිරීමට ඉඩ නොදෙන ලෙසත් ඒවා ආරක්ෂා කර ගන්නා ලෙසත් පියා ඔහුට දැඩි ලෙස උපදෙස් දුන්නා. තාත්තා මට තනියම මගේ දේවල් බලා ගන්න පුළුවන්. මම මේ කූඩය පරිස්සමෙන් ගිහිල්ලා දෙන්නම්. එහෙම කියලා ඔහු ඔන්න යන්න පිටත් වුණා. බොහෝ දුර ගෙවාගෙන ආවා. දවල් කාලේ නිසා ඔහුගේ තිබහ වැඩි වුණා. මාර්ගයේ කෙළවර තිබූ ළිඳ ළඟ ඔහු වාඩි වුණා. ළිඳ ළඟ මහලු කාන්තාවක් රෙදි හොදමින් හිටියා. තාලෙට ගී ගයමින් රෙදි සේදුවා. වැඩිමහල් පුතාට හිතුණා ඇය මායාකාරියක් කියලා. පුතා, ඔය කූඩේ මොනවද බලටම ගෙනියන්නේ? එනම් මායාකාරියක් විය යුතුයි. ඇයට මම ඇත්ත නම් කියන්නේ බොරුවක් තමයි කියන්න ඕනේ. මම මේ පාරේ කුණු එකතු කරලා ගිහින් විකුණනවා. කුණු? ඕ හොඳයි. ඔබ එහෙම කියනවා නම් ඒක එහෙම වෙන්න ඇති. ඔබ ගමනේ අවසානෙට ගිහින් බලා ගන්නකෝ. මේ ආච්චි අම්මා නම් හරි අමුතුයි. ඉක්මනට මෙතනින් මම යන්න ඕනේ. එහෙම කියලා ඔහු රජමාලිගාවට ගියා. ඔබ මට පියාස් ගෙනාවද පුතා? රිමාගේ බලන්න අපි පියාස් ගෙඩියක් කමු. කූඩේ විවෘත කරුවා. අනේ කොමේක පියාස්? ඔබ මට කුණු ගෙනාවද? ගෙනාපු පියාස් කූඩය කුණු බවට පත් වෙලා ඔහුටත් හරිම පුදුමයි. එතුමාට ගොඩක් කේන්ති ගියා. ඌ සිරගත කළා. හැමදේම ළිඳ ළඟ හිටපු ඒ මහලු කාන්තාව නිසා. මම මේ මහලු කාන්තාවට බොරුවක් කිව්ව නිසා මට මෙහෙම වුනේ. දවස් වෙනතුරු පුතා ගෙදරට ආවේ නැති නිසා මේ ගොන් මහත්තයාට හිතුණා ඊට රජවාසලේ හොඳ තනතුරක් ලැබිලා ඇති කියලා. මේ ගොන් මහත්තයා දෙවෙනි පුතාටත් පියාස් කූඩයක් දුන්නා. ඔයත් මේ පියාස් කූඩේ දීලා අයියාගේ විස්තර බලාගෙන එන්න. අවත්තේ මත් රජතුමාට පියාස් ගෙනihin දීලා ධනවත් වෙන්න. ඔහු ගමන යන පටන් ගත්තා. ඉතින් ඔහුටත් වතුර පිපාසය දැනුණා. ඔහු ළඟ තිබුණ ළිඳ ළඟ වාඩි වුණා. ඔන්න මහලු කාන්තාව එදත් රෙදි සෝදමින් හිටියා. පුතේ, මොනවද ඔය බරටම ගෙනියන්නේ? මම මේ පාරේ කුණු එකතු කරලා ගිහින් විකුණනවා. ඔහුත් වැඩිමහල් පුතා වගේම උත්තර දුන්නා. හොඳයි පුතා. එහෙනම් පරිස්සමෙන් යන්නකෝ. ඔහු රජවාසලට ගියා. නැතත් පෙර සිද්ධ වුණ දේම සිදු වුණා. කරපු අපහාසයට ඔහුවත් හිර කූඩුවට දැම්මා. හවස් වීගෙනත් එනවා. ලොකු පුතයි දෙවෙනි පුතයි නෑනේ තාම. මගේ බාල පුතා යවන්නම් කිසි වැඩක් වෙන්නේ නෑ. ඔහු එතරම් බුද්ධිමත් නැහැනේ. දැන් මොකද කරන්නේ? තාත්තා දුකින් ඉන්නවා දැකලා බාල පුතා ඔහු ළඟට ආවා. තාත්තේ මම අයියලා දෙන්නව හොයාගෙන එන්නම්. එයා බය වෙන්න එපා. මටත් පියාස් කූඩයක් හදලා දෙන්නකෝ. මං ගිහිල්ලා දෙන්නම්. අකමැත්තෙන් වුණත් බාල පුතාට පියාස් කූඩයක් හදලා දුන්නා. ඔහු පියාස් කූඩය අරගෙන ගමන යන්න පිටත් වුණා. යන අතරමඟ අර මහලු කාන්තාව ඔහුටත් මුණ ගැහුණා. පුතේ, මොනවද ඔය බරටම බර ගෙනියන්නේ? මේ පියාස් අත්තම්මේ රජමාලිගාවට මේ අරන් යන්නේ. රජතුමා පියාස් වලට ගොඩක් කැමතියි. මේ මහලු කාන්තාවට ගොඩක් සතුටු හිතුණා. ඔහු ඇත්ත කිව්ව එක ගැන. මොකද මෙයා මායාකාරියක්. එයාට පියාස් වල සුවඳ හොඳට අඳුර ගන්න පුළුවන්. ඔහු අත්තම්මට කැමති රජමාලිගාවට ගියා. ඔබත් මට කුණු ගෙනාවද? මොහොත් බොරු කියනවා කියලා ඔහු එලවලා දැම්මා. බාල පුතා උයනට වෙලා අඬ ඉන්නකොට රාජකුමරිය එතනට ආවා. ඔහුගේ කතාව රාජකුමරිය ඇහුවා. ඊට පස්සේ රාජකුමරිය පියාස් පෙන්වන්න කියලා ඔහුට කිව්වා. තාත්තේ මෙන්න මේ බලන්නකෝ මේ රත්තරන් පියාස්. රජතුමාට ගොඩාක් සතුටු හිතුණා. රජතුමාට ගෞරව කරන්න පියාස් රත්තරන් වලින් හදලා තියෙනවා කියලා රජතුමා සතුටු වුණා. බාල පුතාටත් හරිම පුදුමයි. ගෙනාපු පියාස් ටික රත්තරන් වෙලා.
පුතා ඔයාට මොනවද ඕනේ මගෙන්? රජතුමනි මට මගේ අයියලා දෙන්න තමයි ඕනි. ඉතින් රජතුමා ඔහුගේ සහෝදරයන් දෙදෙනා නිදහස් කරලා ඔහුට තෑගි දුන්නා. ඔන්න කතාව ඉවරයි යාළුවනේ. ඉතින් අපේ කතාව ලස්සනයි නම් ලයික් එකකුත් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න.